channel. Ada April 5. It's my birthday today. තාම වෙලාව පමයි. මට ලංකා වෙලාවට හැරෙනවා. So අදත් ඒම තමයි. මේක මට ස්පෙෂල් බර්ත්ඩේ එකක්. මොකද ලංකාවෙන් පිට ඉඳලා තනියම සමරන ෆස්ට් බර්ත්ඩේ එක. ඉදරයි කවුරුත් නැතුව යාළුවෝ කවුරුත් නැතුව මම තනියම. මට දුකයි. This is my birthday. I don't miss it. So මං හිතුවා අද දවස ගොඩක් ප්‍රොඩක්ටිව් විදිහට ඉන්න ඕන කියලා. Let's see මොකද වෙන්නේ කියලා. As usual අපේ අම්මා මට කිරිබත් හදලා තියෙනවා ගෙදර. ඉතින් ඒගොල්ලන් උදේ පාන්දර කිරිබත් කපලා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා මාත් එක්කම. ඊට පස්සේ මමත් කිරිබත් හැදුවා. මොකද හැම අවුරුද්දම අම්මා අපිට කිරිබත් හදනවා අපේ බර්ත්ඩේස් වලට. ඉතින් මම ඒක මිස් කරන්නේ නැතුව මම හැදුවා මෙහෙදී තනියම. ෆස්ට් ටයිම් මම කිරිබත් එකක් හදන්නේ තනියම. මම හිතන්නේ මොකද විදියට. යා finally මගේ කිරිබත් එක මෙන්න මේ විදියට ආවේ. මං නිල් කෑකුත් හදාගත්තා. Yeah. Hi, මම හදුවා කිරිබත් එකක්. මෙන්න මෙහෙම. මම අපේ අම්මා මට ගෙදරින් ලුණු මිරිස්සයක් දුන්නා. ඒකෙදි පුතා ගන්නවා. Hi guys, මම ready වුණා එළියට යන්න. යන ගමන් හම්බෙමු. It's my birthday. මං එළියට ආවා බඩු වගේක් ගන්න. බඩු කිව්වට අද දවසේ මාව සෙලිබ්‍රේට් කරන්න. So let's see මොකද වෙන්නේ කියලා. ඇත්තටම මං ඇවිල්ලා තාම දවස් 10ක්වත් නෑ. මට මේක හරියම නුපුරුදුයි. පුරුදු නැහැ. හිතේ ලොකු දුකක් තියෙනවා. ඒ වුණාට ඒක පිට කරන්න නැතුව කොහොම හරි ඉවසගෙන ඉන්නවා. මුලින්ම මං මට කියලා ගත්ත මල් එකක්. මගේ බර්ත්ඩේ එකනේ. ඉතින් ගෙදර හිටියේ නම් අනිවාර්යෙන් මට මල් එකක් හම්බ වෙනවා. ඉතින් මං ගත්ත මට මල් එකක් මාව සෙලිබ්‍රේට් කරන්න. තනියෙන් ඉන්නවා කියලා ඉතින් ඒව නොකර බෑනේ. ඊට පස්සේ ආවේ කේක් එකක් ගන්න. කේක් එකක් කිව්වට ඉතින් මං විතරනේ ඉන්නේ. ඉතින් ඒ නිසා කේක් පීස් එකක් තමයි ගන්නේ. ඒකත් ගත්තා. Hi. Happy birthday. ඒ මගේ යාළුවෝ ටික මං වෙනුවෙන් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් ඒගොල්ලන් උදේ පන්සල් ගිහින් තිබ්බා. ඊට පස්සේ කොච්චිකඩේ චර්ච් එකට ගිහින් තිබ්බා. මං ඒගොල්ලන් වෙනුවෙන් ගොඩාක් ග්‍රේට්ෆුල්. මට ගොඩක් සතුටුයි ඒගොල්ලෝ මගේ ජීවිතේ ඉන්නේ ගැන. දැන් මං මේ ලන්ච් හදනවා මට
ඒකේ වීඩියෝ එකක් නැහැ. ඔය ටික විතරයි තියෙන්නේ. අපි මේක වැඩියෙන්ම රෙකෝඩ් කරන්නේ ඔයාගේ බ්ලොග් එකේ ඉදීමේ බලාපොරොත්තුවෙන්. අපි හිතනවා මේ වීඩියෝ එක බ්ලොග් එකට දායි කියලා. මම ආයිත් යනවා චර්ච් එකට. පොඩ්ඩක් හවස් වෙලාවේ. චර්ච් එකට යනවා මොකද මට උදේ යන්න බැරි වුණා කෑම හදන්න තිබ්බේ නිසා. දැන් යනවා චර්ච් එකටයි. ළඟ තියෙන පාක් එකක් මම ඒකටත් යන්න කියලා තමයි හිතුවේ. ගයිස් මං ආව ලස්සන පාක් එකකට මේ තියෙන මම හිතනවා මෙතන මට චුට්ටක් නිදහස ඉන්න පුළුවන් කියලා. හැබැයි මාරම සීතලයි කියලා ගන්න. අරුනෙත්දකින් නැගි කලා මාදටලම් වෙලා ඔබවා මා සොයාලා සීතරැලෙසේ. ගයිස් මාරම නිස්කලංකයි කවුරුත් නෑ. හරිම පාඩුවේ ඉන්න පුළන් මෙතැන්ට අවොත්. හැබැයි පොඩක් සීතල වැඩි. මෙන්න මේ වගේ චූටි කියුට් දේවල් තියෙන කඩයක් මට එනගම හම්බුණා. I don't wanna talk other things we've been through. Nothing more to say. ඉතින් රෑ අම්මලත් කේක එකක් ගෙනල්ලා තිබ්බා. ඉතින් මමත් මේ පැත්තෙන් කේක එකක් ගත්තා. ඉතින් දෙගොල්ලම එකතු වෙලා කේක් එක කපලා සතුටු වුණා. ඒ වගේම ඉතින් දුකක් තියෙනවා. මගේ යාළුවෝ දෙන්නත් ගිහින් හිටියා ගෙදර. ඉතින් ගොඩක් සතුටුයි. ඒ දෙන්නට තෑන්ක්ස් කරනවා මේ වෙලාවේ. ඉතින් ඔහොම තමයි මගේ බර්ත්ඩේ එක ගෙවුනේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.